ආයුබෝවන් හරියෝ අද යෝග තුලින් ඔබ වෙත මම ගෙනෙන්නේ තරබාරු අඩු කරන ඒ වගේම උරේ සංදී නිරෝගී කරන උකුල් සංදිය සැහැල්ලු කරන සහ ධනිස් සංදියට හොඳ ව්‍යායාමයක් සිද්ධ වෙන්නා වූ යෝගාසනයක් කරන්න. මේක රජ්ජු කරකාසන කියන යෝගාසනයේ වේරියේෂන් එක. අත් දෙකයි කකුල් දෙකයි එකම ක්‍රියාත්මක මාර්ගයක ගමන් කරනවා. ඒ තුලින් ශරීරයේ කලව මාංශ පේශීන්ගේ තරබාරු අඩු කරනවා. කුල් සංදිය පුරුල් කරනවා. ධනිස් සංදිය නිරෝගී කරනවා. උරේ සංදියෙන් වල තද ගතිය, ඉරි ගතිය ඉවත් කරලා දාන හොඳ අභ්‍යාසය. අපි බලමු කොහොමද මේ යෝගාසනය කරන්න කියලා. පළවෙනිම දණ්ඩාසනයේ වාඩි වෙන්න. පාද දිගෑර. බාල මහලු ඇයට ඔක්කොම කරන්න පුළුවන් යෝගාසනයක්. ඔබ කරන්න උත්සාහ කිරීම තුළින් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගන්න. දැන් වම් කකුල නමලා වම් අත මිට මොනවල පොළොවට තබා ගන්න. දකුණු අත ඉහළට යොමු කරන්න. හොඳ විදුව තබා ගන්න. දැන් මේක ක්‍රියාවක් විදිහට යන්නේ. ඔබ උස්මන්නාගේ මේ පාද මාරු වෙනවා. අත් දෙක මේ විදිහට. යන්නේ මේකේ බාර 20ක් විතර එක දිගට කරන්න. කිරීම තුළින් ඔබට නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හොඳට කරන්න. පාද දිගෑරලා නැවත සුඛාසනයේ වාඩි වෙන්න. යෝග අභ්‍යාස ආරම්භ කරන්න ප්‍රථමයෙන් ශරීරයේ උණුසුම් කරා ගැනීමට මෙම ක්‍රමය යොදාගත හැකියි. එනම් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.